ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, අපිට ගීතාවලියේ 32 දෙවෙනි පදයෙන් අපිට ප්‍රකාශ කරනවා වරදක් ගැන සමිඳුන්ගෙන් චෝදනාවක් නොලබන වංක සිතක් නොමැති මිනිසා ආශිර්වාද රත්තික කියලා. දැන් අපි ගොඩක් වෙලාවට අද ඉතින් අපි ලෝක රටේ බලපුවාම හුඟක් වැරදි වලින් මිනිස්සු බේරෙනවා. බේරෙන්න ක්‍රම හොයාගෙන ඉන්නවා. හැබැයි අපිට කාගෙන් බේරුණත් දෙවියන්ගෙන් බේරෙන්නට බෑ. මොකද උන්වහන්සේ සියල්ල දන්නවා, සියල්ල දකිනවා. ඒ නිසා අපි කොච්චර වංකව කටයුතු කරොත් අපිට දෙවියන් වහන්සේට වංක වෙලා කටයුතු කරන්න බෑ. අපිට දෙවියන් වහන්සේත් එක්ක අවංක ලෙස තමයි කටයුතු කරන්න. ඒ කියන්නේ වංක සිතක් නොමැති මිනිසා ආශිර්වාද ලද්දේ. එතනින් අපිට ප්‍රකාශ කරන්න එකයි අපි දෙවියන් අතර වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය හරි පිරිසිදු සම්බන්ධතාවයක්. මොකද උන්වහන්සේ අපිට ගීතාවලියේ 139 උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මාව මුලින් ඉඳලා මව් කුසේ ඉඳලම උන්වහන්සේ දන්නවා. මම කුමක් කළත් කොහෙ ගියත් නින්දට ගියත් මගේ සිතුවිලි උන්වහන්සේ හැම දෙයක්ම දන්නවා. ඒ නිසා මට උන්වහන්සේට බොරු කරන්නට බෑ. කාට බොරු කරුවත් උන්වහන්සේට බොරු කරන්නට බෑ. ඒ නිසා තමයි අපි දේව සම්මුඛයේ ජීවත් වීමේ වැදගත්කම තියෙන්නේ. මේ දේව සම්මුඛයේ අපි ජීවත් වෙනකොට අපිට අපි දෙවියන් එක්ක පුදුමාකාර බැඳීමක් ඇති කරගන්නවා. ඉතින් ඒ තුළ තමයි අපේ ජීවිතවලට ගොඩක් වරප්‍රසාද උන්වහන්සේගෙන් ගලා එන්නේ. ඉතින් අද දවසේ මේ වචනය ඔබ අයිති කරගන්න. අවංක සිතකින් කටයුතු කරන්නට උත්සාහ කරන්න. ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයේ ආශිර්වාද අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයට කලාගෙන එනවා. අද දවසේ ඔබ කරන කියන හැම කටයුත්තක්ම ස්වාමීන් වහන්සේ සඵලමත් කර දෙන වාසනාවන්ත දවසක්. ජෙස්පීටයි